බ්‍රේකප් එකකට පස්සේ පළමු දවස් දෙක නම් හරිම අමාරුයි. මං හිතන්නේ පළවෙනි සතිය තමයි ගොඩක්ම අමාරුම කාලය. ඇත්තම ගොත් ඔයාගේ හදවත කඩා වැටෙන කාලේ. පළමු දවස්වල ඔයාගේ මයින්ඩ් එකට ලොකු තනිකමක් දැනෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට හිතෙන්න පුළුවන් මේක తాවකාලික දෙයක් වෙයි. එයා මැසේජ් කරයි. සතියක් ඇතුළත ඔයාගේ බ්‍රේන් එක තුළ මේ කන්ෆ්ලික්ට් එක ඔයාට එක්ස්පීරියන්ස් කරන්න සිද්ධ වෙනවා. මේකට සයිකොලොජි වල කියන්නේ කොග්නිටිව් ඩිසෝනන්ස් කියලා. හැබැයි රියැලිටි එක තමයි එයා ගියා. නමුත් ඔයාගේ හෝප් එක තමයි එයා ආයෙත් එයි කියන එක. මේ දෙක ක්ලෑෂ් වෙද්දී ඔයා මෙන්ටලි ලොකු ටයර්ඩ්නස් එකක් ඔයාට දැනෙන්න පටන් ගන්නවා. බ්‍රේකප් එකක් කියන්නේ ජස්ට් සෙපරේෂන් එකක් විතරක්ම නෙමෙයි. ඇත්තම කිව්වොත් ඔයාගේ අනාගත බලාපොරොත්තු, එයා එක්ක තිබුණ හීන, එයාගේ ආදරය, සෙනෙහස, ඒ සියල්ලම අහිමි වීම. ඇත්තම කිව්වොත් මේක ලොකුම අහිමි වීමක්. ලොස් එකක්. ඒ නිසා බ්‍රේන් එක තද බල වේදනාවකට මුහුණ දෙනවා. මේ තද බල වේදනාව තුළ එක පැයක් තුලදී ඔයාගේ හැඟීම් සියල්ල වෙනස් වෙන්න පුළුවන්. වෙලාවට ඔයාට මහා ලොකු දුකක් ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට දරා ගන්න බැරි තරහක් ඇති වෙන්නත් පුළුවන්. සමහරට ඔළුව නිකන් කම්මලක් වගේ පැටරිච්ච නූල් බෝලයක් වගේ අවුල් සහගත වෙන්නත් පුළුවන්. ඔයාට මේ තුනම එකම අවස්ථාවේදී එකම පැයක් තුලදී මුළු දවසක් තුලදී එක එක අවස්ථාවලදී එක්ස්පීරියන්ස් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. රිලේෂන්ෂිප් එකක් කියන්නේ ඔයාව සතුටු කරන දෙයක්. ඔයාගේ ආදරණීය හැඟීම් උද්දීපනය කරන ලස්සන හරිම සුන්දර දෙයක්. එතකොට ඔයාගේ බ්‍රේන් එක තුළ ඩෝපමින් කියන හෝමෝන් එක ශ්‍රාවය වෙනවා. ඇත්තම කිව්වොත් ඒක ඔයාව ලස්සන කරන, ඔයාව සතුටින් තියෙන හෝමෝන් එකක්. නමුත් බ්‍රේකප් එකක් වුණ ගමන්ම මේ ඩෝපමින් කියන හෝමෝන් එක ශ්‍රාවය වීම සඩන්ලි ඩ්‍රොප් වෙලා යනවා. ඒ නිසා ඔයාගේ බ්‍රේන් එක හැම වෙලේම කල්පනා කරනවා ඔයාට මෙච්චර කල් ඒ සතුට සහනය ලබා දුන්න ඇක්ටිවිටීස් නැවත කරන්න. ඔයා නොදැනුවත්වම ඔයාගේ බ්‍රේන් එක එක දේවල් වලට යොමු වෙනවා. යොමු වෙලා නැවතත් ඒ සතුට ලබා ගන්න උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට බ්‍රේකප් එකක් වුණාට පස්සේ පළවෙනි සතිය තුළ ඔයා නිතරම ෆෝන් එක චෙක් කරනවා. ඔයා ලාස්ට් සීන් බලනවා. ඔයා ඔන්ලයින් බලනවා. ඔයා ඕල් චැට්ස් කියවන්න පටන් ගන්නවා. හැබැයි මේක ඔයාගේ දුර්වලකමක් නෙමෙයි. මේක තමයි මනසේ ස්වභාවය. මේ සතිය තුළ ඔයාට most dangerous thought එකක් එන්න පුළුවන්. ඒ තමයි ඔයා මදිද කියන්නේ. අනේ මං එයාට මදි වුණාද? අනේ මං එයාට ලස්සන නැද්ද? මම කැතයිද? මම එයාට බැන්න වැඩිද? මං එයාගේ පස්සෙන් ගියා වැඩිද? මට එයා ළඟ අඬන්න නැතුව ඉන්න තිබුණා. ඔය වගේ ගොඩාක් දේවල් ඔයාගෙන ඔයාටම හිතෙන්න පුළුවන්. නෙගටිව් thoughts ගොඩාක් ඔයාට ඇති වෙන්න පුළුවන්. මේක ඔයාගේ පළවෙනි සති දෙක තුළ ඔයාට එක්ස්පීරියන්ස් කරන්න සිද්ධ වෙන අමාරුම අවස්ථාවක්. ඇත්තම කිව්වොත් බ්‍රේන් එක හැම වෙලේම නෙගටිව් එක්ස්ප්ලනේෂන් එකක් ක්‍රියේට් කරනවා මේ වගේ ක්ලියර් ආන්සර් එකක් නැති වෙනකොට. ක්ලියර් ආන්සර් එකක් හැම වෙලේම හොයනවා බ්‍රේන් එක. හැබැයි ඒක නැති වෙනකොට ඔයා මම මදිද කියන නෙගටිව් ක්වෙස්චන් එක, එක්ස්ප්ලනේෂන් එක ඔයාගේ මයින්ඩ් එක තුළම ඇති කරගන්නවා. බොන්ඩ් එකක් තිබුණා නම් ඒ බොන්ඩ් වෙලා හිටපු කෙනා ඔයාට ඒ කාලය තුළම ඉමෝෂනල් සේෆ්ටි රිසෝස් එකක්, ඔයාට මානසික රැකවරණයක් දුන්න පුද්ගලෙක්. එයා එකපාරටම ගියා කියන්නේ ඔයාට දරා ගන්න බැරි දුකක්. ඒක කාට වුණත් පැහැදිලි. සමහර විට මුළු ලෝකෙම දන්නේ නැති වුණත් ඔයා හදවතින් ගොඩක් අඬා වැටෙනවා ඇති, කඩා වැටෙනවා ඇති, ඔයා රැයට අඬනවා ඇති, ඔයා උදේට අඬනවා ඇති, ඔයා සමහරට බස් එකේ යනකොට අඬනවා ඇති, සමහරට නිදා ගන්න ගියාම ගොඩාක් අඬනවා ඇති. හැම මොහොතකම ඔයාට ආව සිහිපත් වෙනවා ඇති. මේක තමයි පළවෙනි සති දෙක තුළ ඔයාගේ හදවත ලොකු කුණාටුවක් ඇතුලේ තියෙනවා වගේ තමයි දැනෙන්නේ. මහා කුණාටුවක හසු වෙලා ගහගෙන යන ලස්සන පුංචි හදවතක් තමයි ඔයාට මේ කාලය තුළ අත්විඳින්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ සති දෙක ගොඩක් අමාරුයි තමයි. නමුත් මේ සති දෙක අවසාන වෙනකොට ඔයාට සත්‍ය වශයෙන්ම වැටහෙයි එයා ආයෙත් එන්නේ නැහැ කියන සත්‍ය. ඒක වැටහෙන්න සති දෙකක්වත් යනවා. ඉතින් කෙනෙකු ඔබගේ ජීවිතෙන් පිටමන් වූ පමණින්
ඔබ හඬා වැටෙන්න එපා. ජීවිතේ කඩා වැටෙන්න එපා. එය ඔබේ ජීවිතේ එක පරිච්ඡේදයක අවසානයක් පමණයි. නමුත් ඔබ නැවතත් නැගී සිටිය යුතුයි. පළමු සති දෙක අතිශය තීරණාත්මකයි. ඒ සති දෙක ඔබ කෙසේ හෝ ශක්තිමත්ව ගෙවා දැමිය යුතුයි. එසේනම් වේදනාව දරාගෙන ජීවිතය ඉදිරියට ගෙන යන්න ඔබට ශක්තියක් වෙන්න අපි සූදානම්. නැවතත් එකතු වන්න හිතට හඬක් සමගින්.